සසරේ ඔය ගමන දෙන්නටම එකට යන්න හම්බේ. නිවන් දකින්නකම් ඔය බැඳීම තියෙයි. මෙහෙම බැඳීම් පින්නතුනි හම්බෙන්නේ හරි කලාතුරකින්. සිදුහත් බෝධිසත්වයන්ට නිවන් දකින්න පුළුවන්ද? සංසාර යශෝදරා හම්බුනේ නැත්තම්. යශෝදරා මොන්න තරම් හයියට හත්තියට හිටියද? තථාගතයන් වහන්සේ ධම්වලඳලා අවසානයේ සුද්ධෝදන රජුරු ඇවිල්ලා මොකද්ද කියන්නේ? කියනවා නේද බුදුහාමුදුරනේ යශෝදරාව කාමරේ අඬනවා. එහෙමනේ. යශෝදරා බුදුහාමුදුරන්ට මොන දෙන්න එළියට ආවද? එළියට ආවේ නැහැ. දුක සංසාරේ කල්ප ගාන පතාගෙන ආපු ස්වාමියා සංසාර ගනුදෙනුව බුදු වෙනවා කියලා නැවතුවද නැහැ? බුදු වෙන ආත්මෙත් විවාහ වෙන්න ඕන කියලා පතාගෙන ඉන්න ඇති. ඒකට උදව් කරේ කවුද? යශෝදරාට බෝධිසත්වයන්ට යශෝදරා පින්නතුනේ අසලපුර පාල් 15ක් පොය දවසේ රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ අපේ බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කළේ. යශෝදරා වෛර බඳිනවා. දුර්යෝධන රජුරෝ කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මාලිගාවෙන් ගියපු දා ඉඳන් යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ දවසට එක වේලයි වළඳන්නේ. යශෝදරා මොකද කරන්නේ? එක වේලයි කෑ බලන්න. දෙන්නගේ සංසාරේ මොන බැඳීමක් තියෙන්නද? රාහුල කුමාරයා දාලා ගියේ මගේ ස්වාමියා වෙන මොකේටවත් නෙමෙයි විමුක්තිය හොයන්න. එහෙම ගියාට පස්සේ පතනවා මේ අවුවේ ඇති රස්මාලා අඩු වේවල. අවුවේ සර මගේ ස්වාමියාට දැනෙන්න එපා. ගව්වෙන් ගව්ව දිවමාලිගේදි වෙන්න ඕනලු කවුරු වෙනුවෙන්ද? මගේ ස්වාමියා වෙන්න. කවුද මේ පතන්? යශෝදරා. කැලේ තියෙන කොයි දේවත් රස වේවා, ගව්වෙන් ගව්ව දිවමාලිගේදි වේවා. ස්වාමි දියණිය ස්වාමියාට එලෙස ගරු බුහුමන් දක්වනකොට බලන්දර බුදුහාමුදුරුවෝ ලෝකෙටම දීපු පණිවිඩේ